හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඩයට් කරන වීඩියෝ එකක්වත් රෙසිපි වීඩියෝ එකක්වත් නෙවෙයි ගෙනාවේ. මම දවස් 22ක් ඩයට් කරේ නෑ. හිතුන විදියට ආගිය අතේ කිසිම සීමාවක් නැතුව මං කෑවා. ඉතින් මගේ බර කිලෝ 2යි ග්‍රෑම් 400ක් වැඩි වෙලා තිබ්බා. ඉතින් මම ගොඩක් දවස් ඉඳන් ආසාවෙන් හිටියා මාළු ඇඹුල් තියල්, පොල් සම්බෝල, අල කිරි හොදි, ඒ වගේම මිරිස් පපඩම් බැදලා කන්න. ඉතින් ඒ ආසාවත් මම මේ දවස් ටිකේ ඉෂ්ට කරගත්තා. ඉතින් මම ඒ වීඩියෝ එකත් මේකට එකතු කරලා තියෙනවා. ඉතින් මෙතන සම්පූර්ණම දවස් 22 වීඩියෝ නැහැ. දවස් 3ක වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. මේක දවසක මම කිරි බාර් එකට වාඩි වුණා. ඒකේ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බ වුණ පිරිකර. මේ විදිහට තමයි ඒගොල්ලෝ අපිට පිරිකර පූජා කරේ. ඉතින් මේ තවත් දවසක චොක්ලට් වර්ගයක් හම්බුණා. ඒ වගේම චීස්. මම මේ චෙඩා චීස් එකට තමයි ගොඩක් ආස. මේක මාරම රසයි. ඉතින් මගේ ආසම චීස් එක තමයි මේ. දැන් මම හදන්නේ මාළු ඇඹුල් තියල් එක හදාගන්න. ඉතින් ගොඩක් අය දන්නවනේ මාළු ඇඹුල් තියල් හදන්න. මාළු ඇඹුල් තියල් එක එක්කෙනා එක එක විදියට හදනවා. ටෙම්පරාදු කරලා හදනවා, ලුණු සුදු ලුණු දාලා හදනවා, කුරුඳු පොතු දාලා හදනවා. හැබැයි මම හදන්නේ නියම දකුණේ විදියට මාළු ඇඹුල් තියල් එක. මට නම් ඒක තමයි ගොඩක් රස. ඉතින් මම මේ විදිහට තමයි මාළු ඇඹුල් තියල් එක හදාගන්නේ. මම ඔයාලට කියවනේ මම දවස් 22ක් ඩයට් එක කරේ නෑ කියලා. ඉතින් මම අන්ලිමිටඩ් කෑවා. සීමාවක් නෑ, වෙලාවක් නෑ. ඕනාවටත් වඩා කෑවා. ඉතින් බාර කිලෝ 2යි ග්‍රෑම් 400ක් වැඩි වෙලා තිබ්බා. මම ඊට පස්සේ දවස් දෙකක් එක් ඩයට් එක කරා. ඒකේ වීඩියෝස්ුත් මම ඉස්සරහට අරගෙන එන්න. පහුගිය දවස් ටිකේ මට ඩයට් එක කරගන්න බැරුණේ. මම ගොඩක් බිසි වුණා. ඒ වගේම මම ස්ට්‍රෙස් වුණාමත් ගොඩක් කනවා. ඒ කියන්නේ මට තරහ ගියාමත් මම කනවා. ඉතින් එහෙම දවසුත් තියෙනවා. හරියටම ඩයට් එක කරන දවසුත් තියෙනවා. අර වගේ පොඩි ප්‍රශ්න වෙලා එහෙම ඉතින් ඩයට් එක කරන්න බැරි වෙන චීට් වෙන දවසුත් තියෙනවා. සමහර දවස් වලට හිතලමත් චීට් කරනවා. ඉතින් එහෙම තමයි නේද අපිට එහෙම දවස් එනවා. ඉතින් එහෙම දවසුත් එනවා. ඉතින් ඒක එච්චර හිතන්න එපා, ගණන් ගන්න එපා. ඉතින් අපිට හැමදාමත් මේ ඩයට් එක දිගටම කරගෙන යන්නත් බෑනේ. අපි ආස දේවල් තියෙනවා. කන්න ඕන, බොන්න ඕන. ඒක අපි සීමාවක් ඇතුව ලිමිට් එකක් තියාගෙන අපි ආස දේවල් ඉඳ හිට කාලා බීලා අපි මේ ගමන කිසිම බෝරින් එකක් නැතුව ලස්සනට යන් ඉතින් නේද? ඔයාලත් ඉතින් ඩයට් කරනවා කියලා අනේ ආස දේවල් කන්න බොන්න බෑ කියලා දුක් වෙන්න එපා. ඔයගොල්ලෝ සතියට එක දවසක් චීට් ඩේට් එකක් තියාගන්න. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉතින් හිටපු ගමන් දවස් ගණන් චීට් කරනවා. ඉතින් දන්නවනේ බර අඩු කරගන්න ටෙක්නික් එක. ඒක හින්දා ඉතින් ආයෙ ඉක්මනට ට්‍රැක් එකට වැටිලා බර අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මේ වැඩි වෙච්ච බර අඩු කරගන්න මම දවස් දෙකක් එක් ඩයට් එක කරා. මම දවස් 4ක් විතර එක් ඩයට් එක කරන්නම් කියලා තමයි හිතාගෙන හිටියේ. ඒත් ඉතින් මට දවස් 2යි කරගන්න උනේ. ඊට පස්සේ ආයෙ කරගන්න බැරි වුණා. ගොඩක් අය මගෙන් රෙසිපි වීඩියෝ ඉල්ලනවා. මට පහුගිය ටිකේ වීඩියෝස් කරගන්න බැරි වුණා. ප්‍රශ්න ගොඩක හිටියේ මම. ඉතින් ඒක නිසා මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඉක්මනටම ඔයාලට අලුත් රෙසිපි ටිකක් අරගෙන එන්නම්. ඒ වගේම කීප දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා ඇයි වීඩියෝස් නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මට කරගන්න බැරි වුණා. මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. මම දැන් මේ පොල් සම්බෝලේ තමයි හදාගන්නේ. ඉතින් මට මේ වෙලාවේ දෙහි තිබුණේ නෑ සම්බෝලෙට දාගන්න. ඒක නිසා මම සියඹලට 3ක් අරගෙන ඒකට ලුණු චුට්ටක් දාලා ඉස්සෙල්ලාම පොල් ටික හොඳට අතින් පොඩි කරගත්තා. ඔයාලත් හදපු නැති කෙනෙක් ඉන්නවනම් සියඹල දාලා පොල් සම්බෝලේ හදලා බලන්න. ඇත්තටම ගොඩාක් රසයි සියඹල දාලා. ඉතින් මම මේ මිරිස් ටිකකුත් එකතු කරගන්නවා පොල් සම්බෝලෙට. මොකද ලස්සන පාටක් ගන්න. මේ විදිහට පොල් සම්බෝල හදපුවාම ගොඩාක් රසයි. මම පොඩි සුදු ලුණු බිකකුත් එකතු කරගන්නවා. ඉතින් ගොඩාක් රසයි මේ පොල් සම්බෝලේ. ඉතින් මම මේ විදිහට තමයි පොල් සම්බෝලේ හදාගන්නේ. මේ විදිහට හදලා ගොඩාක් රසයි. මම මේකට ගම්මිරිස් ටිකක්
උම්බලකට ටිකක් දාලා මේක හොඳට අනා ගන්නවා. මේක හොඳට අතින් පොඩි කරගන්න. එතකොට මේක ගොඩාක් රසයි. ඉතින් මේ විදිහට තමයි මම්මගේ දොළදුක් කෑම එක හදාගත්තේ. මේ මෙනු එකට ළමයි මම මාර මාස මෙනු එකක් මේක. ඇත්තටම මට මේ දැන් වීඩියෝ එක දකිද්දිත් මට ආයෙත් හදාගෙන කන්න හිතෙනවා. ආයෙත් චීට් දවසක මම මේක අනිවාර්යයෙන්ම හදලා කනවා. ඉතින් මම පහුගිය දවස් ටිකේ පේන්න හිටියේ නැති නිසා ගොඩක් අය කියන්නේ කීප දෙනෙක් මට මැසේජ් කරලා ඇහුවා මොකද හොඳින්ද අසනීපෙන්ද මොකුත් ප්‍රශ්නයක්ද කියලා. ඉතින් මං ගැන හොයලා බලපු හැමෝන්ටම ගොඩක් ස්තුතියි. ඉතින් ඉස්සරහා වීඩියෝ වලදී මම ඔයාලට අලුත් රෙසිපි ටිකක් අරගෙන එන්නම්. ඒ කියන්නේ ඩයට් එකට සම්බන්ධ රෙසිපි. මොකද මගෙන් ගොඩක් අය මේ රෙසිපි ඉල්ලනවා. මට තව දෙයක් කියන්න ඕන. ගොඩ දෙනෙක් මගේ වීඩියෝස් බලන්නේ සබ්ස්ක්‍රයිබ් නොකර. ඉතින් මං ආදරෙන් ඒගොල්ලොන්ගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ වලින් ඔයාලට මොනවා හරි දැනුමක් ලැබෙනවා නම් ප්‍රයෝජනයක් තියෙනවා නම් මොනවා හරි දෙයක් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා. ඉතින් මම ඔයාලට පුළුවන් හැම වෙලාවකම රෙසිපි වීඩියෝස් අරගෙන එනවා. ඒ වගේම මම හැමදාමත් ඔයාලට ෂෝට් වල අප්ඩේට් දානවා මම කොහොමද දවසේ කෑවේ බිව්වේ කියලා. ඉතින් ගොඩක් අයට මේ ප්‍රශ්නයක් තමයි මම කොහොමද කෑවේ බිව්වේ කියලා මට ඉන්බොක්ස් මැසේජ් එනවා. ඉතින් මම හැමදාමත් අප්ඩේට් දානවා ෂෝට් වල. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම කොහොමද කෑම ගත්තේ කියලා. ඒකෙන් ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒක නිසා තමයි මං හැමදාමත් ෂෝට් වල අප්ඩේට් දාන්නේ. ඉතින් ඔයාලට ඒකෙන් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් මං ඔයාලව හම්බ වෙන්න එන්න. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.